Hey Julia. Kamare ayya. කොහෙද යන්නේ? ඔය යන්නද අයියා? ඔහේ යනවා. එන වරෙන් කරන්න පොඩි ගමනක් යන්නේ. ගමන? කොහෙද ගමන? ඔය ඉතින් උඹට තේරෙම කියන්න ඕනේ. උඹට එකකින් වැඩක් නැහැ නේ වරෙන් යන්න. අයියා. උඹ ළඟ වීඩියක් ගන්න නැතේ? ඔය නෑ බං. යන ගමන් සියාතුගේ කඩින් බීඩි දෙක තුනක් ගමු. යන්. හා යන් කොහෙද? අයියා කොහෙද බම් මේ යන්නේ? මට හරි මහන්සි බං. අයියෝ. තා වැඩි දුරක් නෑ බං. යමන්කෝ. ඒ අර දේවාලට යන පාරනේ අයියා. දේවාලට තමයි යන්නේ. යමන්කෝ. ඒයි අප්පා මොකේ? දේවාලට යන්නේ. සාත්‍රයක් ගන්න. පේනියා. පේනියා තාත්තරයා මං නම් ඕවා විශ්වාස කරන්නේ ඌව බොරු බං. හරි. උඹ විශ්වාස කරන විදිහට මං විශ්වාස කරනවානේ. යමන්කෝ. ස්ටුඩියෝ. මොකද වරලා ඉඳා. මම වැඩි කරගන්න. අවසර පස්සා දහකට බුදුන් අවසර දීගන් වහන්සේ මේ ආසන දරුවන්ගේ මේ අගතිරපත් දරුවන්ගේ මේ කාරණාව විස්තර කර දීම වදාරන්න අවසරයි බෝ වේවා විශේෂයෙන් වදාරන්න අවසරයි බෝ වේවා විශේෂිත කර දේවා. මේක අරගෙන ගිහිල්ලා වෙලා දවස් 7ක් පහන තියලා වෙරලා ඒ වතාවත් කරලා වෙරලා 7 වෙනි දවසේ නැවත දේවාලයට මට ගේන්න ඕනේ. හොඳයි දරුවා. සත්‍යයි සිව් දේව නිවාරණයි. හොඳයි. දෙවි පිටයි. ඊළඟ පේන හැන්ඩි නේ දරුවා එන්න. මගේ දරුවා බලා ගන්න ආපු කාරණාව දැන් දෙන්නුම් කරනවා. දෙල්ලයට දකුණු පැත්තෙන් තියෙනවා ලදු ගැලාවක්. හිංගල් පොත්තක් තියෙනවා. ඒ ගල් පොත්තේ පාමුණ තමයි නිදාන් තියෙන්නේ. ඔය දරුවා එතෙන් ගියපුවාම ගලකුණු පෙනේ. මේ දැනුත් පෙන්නුම් කරනවා. ඔය දරුවා ධම්මම යනවා. මගේ දරුවාට තේරෙනවයි. දරුවාට තේරෙනවයි.
අප්පා මාර මහන්සියක් වුණේ. කවුද මහත්තයා? ඕනේ. කොහොමද? සමරේ දුවන්න විතරක් ලෑස්ති වෙන්න එපා. දීව කියලා වැඩක් නැහැ. ග්‍රාමසේක මහත්තයාගේ අතටම අවු වෙලා ඉවරයි දැන්. පොට්ට හොරෙන් කරන්න නේ. සමරේ උඹ දැන් ඇත්තම කියන්න ඕනේ. කොතනද ඔක හරියටම තියනවා කියන්නේ? මොනවද තියනවා කියපු සලකුණු? මට නම් මොනවද තේරෙන්නේ නැහැ ගාමික මහත්තයෝ. මොනවද මේ ඔබතුමා අහන්නේ කියලා. ඔන්න ඉතින්. මගේ යකාවස්ව ගන්න නැතුව ඇත්ත කියපන් ඈ. මොකක් ගැනද ඔබතුමා මේ මගෙන් මේ අහන්නේ? අප්පට දිරි කටේ සද්දෙ මුගේ. පොලිසියට බාර දෙන්න තියෙන්නේ. තුමයි කුණුවර පහන්න නැතුව හිටපි කටු බල්ලා. පොලිසියට ගන්න මොකක්ද යකෝ මං කරුවා වැරද්ද? එතකොට නිදන් හාරන එක වැරද්දක් නෙවෙයිද යකෝ? මොනවා? ඉඳන් හරනවා? ඔව්. එතකොට උඹ මෙතෙන්ට ආවේ නිදන් හරන්න නෙමෙයිද? උඹට පිස්සුද යකෝ? එතකොට මේ දේවාලට ගිහිල්ලා පේන බලපු කතාවත් බොරුවක්. ඔව්. නෑ මේ ඇත්තක්. ඒකනේ යකෝ කියන්නේ කට බොරු කියන්න හැදුවට දිව බොරු කියන්නේ නැහැ කියලා. අනේ ගාමික මහත්තයෝ. ඔබතුමා කාගේ හරි ලණුවක් ගිලලා. මං දේවාලයට ගියේ එකත් ඇත්ත. පේනයක් අහපු එකත් ඇත්ත. හැබැයි ඉතින් ඔබතුමා කියන ඔය කාරණේ කරනන් නෙමෙයි මම ඇහුවේ. එහෙනම් මොකටද? මගේ එළදෙන නැතිලා අදට දවස් 3ක් වෙනවා. මං ඒ ගැන බලන්නයි දේවාලට ගියේ. අය එළදෙන ගැන අහද්දි නිදන් ගැන කියන්නේ ගුරුන්නාන්සේ මමට පිස්සුය අප්පා. ඒකනේ ගාමසේක මහත්තයා. මේකගේ බොරු නෙමෙයි. එතකොට මොකද්ද මේ නිදන් කතාව? ගුරුන්නාන්සේ උඹට කියලා තියෙනවා මෙතන නිදානයක් තියෙනවා කියලා. ඒ වගේම සලකුණු ගැනත් උඹට කියලා තියෙනවා. හැබැයි පුතෝ මේක ලේසි වෙන්නේ නැහැ. මේ නිදානේ ගැන ওই ගුරුන්නාන්සේ විතරක් නෙවෙයි. මේ මුළු ගමම දන්නවා. මං කිව්වේ ගාමස මාතර කවුරු හරි ලණුවක් දීලා වෙන කවුරුත් නෙමෙයි ගොංචු කුටියා. ගුරුන්නාන්සේ මට කිව්වේ ඊයේ රෑ මගේ ලැදෙන නිදන් තියෙන්නේ මේ ගල උඩ කියලා. ඒ කියන්නේ නිදාගෙන ඉඳලා තියෙන්නේ. සලකුණුත් තියනවා කිව්වා. ඇත්ත. මම ඇවිල්ලා බලනකොට වැස්සි ගොම දාලා තිබුණා. බොරු නම් ගාමසික මහත්තයාට ඕනනම් ගිහිල්ලා බලන්න පුළුවන්. මම එතෙන්ට ගිහිල්ලා බලලා ලණු පාර දිගේම ගිහින් බලනකොට වැස්සි හිටියා සියාතු ගෝයයි කොරටුව ළඟ. රාමසික මහත්තයා මම වැස්සිව ගස් දාලා මේ එන ගම. චූටියා මන්තෝ අලබිය අයියෝ.